හරි. දැන් බලමු මෙතන කියලා තියෙනවා ධන 6 ධන 6 ධන 6 ධන 6 ධන 6 මේ සෑම එකකම මූලයක් ඇතුලේ තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේක සඳහා තාත්වික විසඳුමක් දෙන්න කියලා. තාත්වික විසඳුමක් දෙන්න. තාත්වික විසඳුමක් දෙනවා නම් අපිට මුලින්ම කරන්න වෙනවා මේක මොකක් හරි විචල්‍යයකට සමාන කරගන්න වෙනවා. අපි දන්නේ නැහැ විචල්‍ය මොකක්ද කියලා. එහෙනම් මේකට විසඳුමක් දෙන්නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? මුලින්ම අපිට කරන්න වෙනවා මේක විචල්‍යයකට සමාන කරගන්න වෙනවා. ඉතින් අපි මේක x කියලා විචල්‍යයකට සමාන කරමු. x කියලා විචල්‍යයකට මේක සමාන කරගන්න වෙනවා. එතකොට x කියලා විචල්‍යයකට මේක සමාන කරගත්තොත් එහෙම අපිට බැලුමට මේකට මොකද්ද කරගන්න කියලා හිතා ගන්න බෑ. ඒ නිසා අපි මේකට තව මොකක් හරි ආදේශයක් දාගන්න වෙනවා. අපි මෙන්න මේ කොටස y කියලා ගමු. මේවා තලන්තය දක්වා විහිදෙන 6 ප්‍රසාරණය අපි y කියලා ගන්නවා. එතකොට අපි y ලියමු. y ලියුවහම මොකද්ද ලියන්න පුළුවන්නේ? y ලියුවහමත් අපිට y ලියන්න වෙන්නේ මේ ආකාරයටම තමයි. දැන් x කියන්නේ මොකද්ද y කියන්නේ මොකද්ද? බැලුමටම අපිට y ලිව්වත් x ලිව්වත් ලියන්න වෙන්නේ එකම ආකාරයට. අනන්ත ගණනක් පද තියෙනවා මේකේ. අනන්ත ගණනක් පද තියෙන එකකින් එක පදයක් මිස් වුණා කියලා මේ දෙකෙන්කට මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ y කියන එක දැන් මෙහෙම ලිව්වොත් මේ ප්‍රකාශනයේ y කියන එකත් ආදේශ කරලා x සමානයි 6 ධන මේ ඔක්කොටම මෙයා දාලා තිනවා y කියලා. දැන්ම y කියලා. හරිද? දැන් අපි මේක වර්ග කරලා විසඳුවොත් එහෙනම් පිළිතුරක් ගන්න පුළුවන්ද? ගන්න බෑ. මොකද විචල්‍යයන් දෙකක් තියෙනවා. හැබැයි අපිට විසඳන්න විචල්‍යයන් දෙකක් තියෙනවා. අපිට තියෙන්නේ එක සමීකරණයක්. විචල්‍යයන් දෙකක් තියෙනකොට එක සමීකරණයක් තිබුණාම අපිට කවදාවත් විසඳුමක් ගන්න බෑ. විචල්‍යයන් දෙකයි නම් විසඳුමක් ගන්න අපිට අවම වශයෙන් සමීකරණ දෙකක් තියෙන්නම ඕනේ. විචල්‍යයන් දෙකක් තියෙනවා එක සමීකරණයක් තියෙන විසඳුමක් ගන්න බෑ. ඒ නිසා අපි මෙන්න මේ y කියන එකට ආදේශයක් දානවා. මේ y කියන එක ඇත්තටම මෙයා ආසන්න වශයෙන් මොකටද? x ට සමානයි. y කියන එක ආසන්න වශයෙන් x ට සමානයි. මොකද පද අනන්තයක් තියෙනවා. පද අනන්තයක් තියෙන එකට එක පදයක් මිස් වුණාගෙන මහා ලොකු වෙනසක් කරන්න බෑ. එතකොට y කියන එක ආසන්න වශයෙන් x ට සමානයි. y කියන එක ආසන්න වශයෙන් x ට සමාන වුණාම x සමානයි මූල 6 ධන x වල වර්ග මූලය. දැන් මේක සුළු කරලා අපිට පිළිතුරක් ගන්න පුළුවන්. මොකද දෙපසම වර්ග කරනවා. දෙපසම වර්ග කරලා x වර්ග කරනවා. 6 ධන x වල වර්ගමූලය වර්ග කරනවා. වර්ගමූලය කියන්නේ ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ එහි භාගවන බලය. x වර්ග ධන 6 ධන x වල වර්ගමූලය කියන්නේ ඒකේ භාගවනි බලය ඒකේ වර්ගය. එතකොට මොකද්ද? x වර්ග 6 ධන x වතාවක් ඒකේ භාගවෙනි බලය වතාවක් වර්ගය. මේකට මේක කියනවා. එතකොට x වර්ග සමානයි 6 ධන x කියලා එකක් කියනවා. එතකොට දැන් මෙන්න වර්ග සමීකරණයක් ආවා. මෙන්න මේ වර්ග සමීකරණය විසඳපුවාම මෙන්න මේකට පිළිතුරක් ගන්න පුළුවන්. මොකද්ද අපිට ආවේ? x වර්ග. x වර්ග සමානයි 6 ධන x කියලා ආවා. මේ පැත්තට ඔක්කොම ගන්නවා. x වර්ග ඍණ x ධන 6 සමානයි ඍණ x ඍණ 6 සමානයි බිඳුව. දැන් අපිට පුළුවන් x වර්ග ඍණ 3x ධන 2x ඍණ 6 සමානයි බිඳුවයි
මේක 10 9 10 පන්තිවලදී අපි මේක කියලා දෙනවා කොහොමද මේ සාධක බෙදාගන්නේ කියලා. එතකොට x දාගත්තාම අපිට x ඍණ 3 කියන්නේ එක සාධකයක් කියලා එනවා. x ධන 2 කියන්නේ තව සාධකයක් කියලා එනවා. එතකොට උත්තර දෙකක් ආවා අපිට. x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. එතකොට x සමානයි 3 හෝ x සමානයි ඍණ 2යි. දැන් මේ x අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ? මේ පිළිතුරු දෙකෙන් එකක් තමයි පිළිතුර. එකක් ප්‍රතික්ෂේප වෙන්න. කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? මේ x කියන පිළිතුර අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕනේ? x විශාල වෙන්න ඕන කීයටද? 2.4ට වැඩිය අනිවාර්යයෙන් විශාල වෙන්න ඕනේ. මොකද 2.45ක් කරා මූල 6 යගේ. මූල 6 යගේ 2.45 කරා අනික 2.4ට වැඩිය අනිවාර්යයෙන් විශාල වෙන්න. එම නිසා x කියන්නේ මොකද්ද? x සමානයි 3 තමයි අපිට පිළිගන්න පුළුවන් උත්තරය. මේකට තාත්වික විසඳුමක් ලබා ගන්න කියලා කිව්ව නිසා තමයි මේ දේ කරන්නේ. ආදේශයක් දාලා ආසන්න වශයෙන් විසඳුමක් තමයි මේ අරන් තියෙන්නේ. x සමානයි 3.